හරි ගයිස් අපි මුලින්ම කරන්න ඕන අපේ ගේම් එකට ගිහිල්ලා අපිට යාළුවන්ට ෂෙයා කරන්න තියෙන ඉන්වයිට් ලින්ක් එක අපේ ෆෝන් එකට කොපි කරගන්න ඕන. අපි ඊට පස්සේ ඒක අපේ ෆෝන් එකට කොපි කරගෙන ගේම් එකකින් අයින් වෙන්න ඕන. ගේම් එකකින් අයින් වුණාට පස්සේ ඔයාලා යන්න ඕන Play Store එකට. Play Store එකට ගිහිල්ලා ටයිප් කරන්න ඕන Clone Master කියලා. මේ පේනවනේ මෙතන දැන් මේ අයිකන් එකක් තියෙනවා. මගේ මේ අයිකන් එකක් තියෙන Clone Master කියලා. ඒ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆෝන් එකට. හරි ගයිස් ඔයාලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ යන්න ඔයාලා WhatsApp එකට. WhatsApp එකට ගිහලා ඔයාට තියෙන WhatsApp එකේ පර්සනල් කියන්නේ පර්සනල් ඔයාට ඔයා එක්ක මැසේජ් කරන්න පුළුවන් මේ ඉන්බොක්ස් එකක්. ඒකට ගිහිල්ලා ඔයා ඒ කොපි කරගත්ත ලින්ක් එක ඔයාගේ chat එකේ ඔයාම ආපහු රීප්ලේස් කරන්න. ඒක රීප්ලේස් කරාට පස්සේ ඔයාට පෙන්නනවා ඒ ලින්ක් එකෙන් නිල් පාටින් තියෙන කොටස. මේ ඇත්තටම අපිට මේ ලින්ක් එකේ ඕන මේ නිල් පාටින් පෙන්නන කෑල්ල විතරයි. ඊට පස්සේ ඔයාලා මෙහෙම මේ ලින්ක් එක ක්ලික් කරගෙන ඉඳලා ඊට පස්සේ copy link දෙන්න. ඊට පස්සේ අපිට ඕනේ මේ නිල් පාට කෑල්ල විතරනේ. ඊට පස්සේ අපි මේ ලින්ක් එක අපේ ෆෝන් එකේ දැන් අර ගත්ත සම්පූර්ණ ලින්ක් එකෙන් අපිට ඕන කෑල්ල විතරක් අපි copy කරගන්නවා අපේ ෆෝන් එකට. හරි ගයිස් අපි ඊට පස්සේ යන්න ඕන අපේ Clone Master app එකට. ඊට පස්සේ ඒකට ගියාම මේ විදිහට තමයි ඒක ඩිස්ප්ලේ වෙන්නේ. මේක accept දෙන්න ඕන. ඊට පස්සේ මෙතෙන්ට අපි මේ පල්ලෙහා තියෙන plus icon එක ඒක ක්ලික් කරලා අපි මේකට clone හදා ගන්න ඕන අපේ Chrome එකේ Bloodstrike game එකේ. දැන් මේ විදිහට මේක පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ මේකේ Chrome එක ක්ලික් කරාම මේකට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි ආවම මේ plus icon එකම ක්ලික් කරලා Bloodstrike game එක ඇඩ් කරගන්න ඕන. හරි ඒතර දැන් මේ දෙකේම clone දෙයක් හැදිලා තියෙනවා අපිට පේනවා. හරි guys මේ දෙකේ clone දෙයක් හැදුවට පස්සේ අපි යන්න ඕන මෙතනින් Chrome එක ටච් කරන්න. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් මේක load වෙනවා. හරි load වුණාට පස්සේ මෙතනින් continue දෙන්න. මෙතනින් no thanks. ඊට පස්සේ අපි මෙතනින් අපි copy කරගත්ත link එක paste කරන්න. paste කරලා search දෙන්න. ඊට පස්සේ අපි යනවා Bloodstrike එකේ ඒගොල්ලන්ගේ official website එකකට. හරි අපිට දැන් මෙතන පේනවා මේ ඒගොල්ලන්ගේ official website එක. මෙතන claim rewards now තියෙනවා. දැන් අපි මෙතන මේ claim rewards now කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතනින් launching game ගින් ඒගොල්ලන්ගේ අපි හදාගත්ත clone game එකට යනවා. හරි අපි ඒක claim rewards now කියන එකේ බුවාම අපි launching game කියලා නම් Bloodstrike අපි clone කරපු game එක. එතකොට ඊට පස්සේ මෙතනදී මේ MB ගානක් ඩවුන්ලෝඩ් වෙන්න තියෙන. අපි මේ MB ගාන ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕන. හරි guys දැන් ඩවුන්ලෝඩ් වෙන්න ඕන MB ගාන ඩවුන්ලෝඩ් වුණා. එතනදී මම මේ ඩවුන්ලෝඩ් වෙන ටික ස්කිප් කරා. මොකද එතන MB 12කුයි පස්සේ ආවෝ MB 80කුයි ඩවුන්ලෝඩ් වෙනවා. මොකද ඒක සාමාන්‍ය වෙලාවක් යන නිසා ඒක මම ස්කිප් කරා. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි මේ වගේ ස්ක්‍රීන් එකකට නම් මෙතනින් අපි guest දෙන්න ඕන. මේ login with Facebook එකට අර දෙනවා guest කියලා. අපි guest එක ක්ලික් කරනවා. ඊට guest එක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා මේ වගේ ස්ක්‍රීන් එකක්. ඊට පස්සේ මෙතනින් ආසියා දෙන්න. ආසියා දීලා confirm දෙන්න. ඕකේ දෙන්න. දැන් මේ ගේම් එකට ඊට පස්සේ මෙතනදී අපිට පොඩි අර ට්‍රේනින් එකක් වගේ අපිට ට්‍රේනින් එක ඕනේ නැහැ. ආයෙත් subscribe confirm දෙන්න. කෙලින්ම ගේම් එකට ලොග් වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ දැන් ගේම් එකට අපි ලොග් වෙලා තියෙන අලුත් විදිහටම අලුත් ට්‍රේනින් විදිහට. එතකොට අපිට මෙතනදී කරන්න තියෙන්නේ අපි මේ ලෙවල් එකෙන් ලෙවල් 3ට යනකම් ප්ලේ කරනවා. ලෙවල් 3ට කියන්නේ සාමාන්‍යයෙන් මැච්
3ක් හෝ 4ක් ගහද්දී අනිවාර්යෙන් level 3ට අපි යනවා. level 3ට ගියාට පස්සේ තමයි අපේ rewards එක claim වෙන්නේ අපිට. නැත්නම් අපි මේකෙන් දැන් download කරලා අපි මේකෙන් අයින් වෙලා අපේ original blood strike එකට ගියාට අපිට rewards එක හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ ගන්න දැන් අපි මේකෙන් අනිවාර්යෙන් match 3ක් හෝ 4ක් ගහලා මේක level 3ට up කරගන්න. මේක level 3ට up වුණ ගමන්ම අයින් වෙනවා. මේකෙන් අයින් වෙනවා. මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ original එකට ගිහින් බලන්න claim වෙලා තියෙනවා. අනිවාර්යෙන් මේක level 3ට ගියාම claim වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් ඒක අපිට එකපාරයි මෙහෙම කරාම අපිව දෙන්නන්න අපි අලුත් එක්කෙනෙක් ගේම් එකට හඳුන්වලා දුන්නා කියලා විතර. අපි මෙහෙම 5 පාරක් කරාම තමයි අපිට ඔක්කොම රිවර්ට් එක ගන්න පුළුවන්. ඒක දැන් කරගන්න වෙන්නේ. ඊට පස්සේ මේක level 3ට ගියාට පස්සේ ඔයාගේ exit game දෙන්න. ඊට පස්සේ මේ clone master app එකෙනුත් අයින් වෙන්න. හරි guys, දැන් අපි clone master app එකෙන් අයින් වුණාට පස්සේ අපි යන්න ඕන අපේ settings වලට. ඊට settings වලට ගිහිල්ලා කරන්න තියෙන මෙතනින් apps යන්න. ඊට පස්සේ apps වලට ගිහිල්ලා clone master app එක තෝරගන්න. මේ clone master. ඊට පස්සේ clone master ගිහිල්ලා මේකේ storage යන්න. storage ගිහිල්ලා මෙතන clear data තියෙනවා. clear data එක ඔබලා ඔක්කොම data ටික clear කරන්න. එතකොට දැන් අහපව් අපිව වැටෙන්නේ මුලටමයි. ඒ කියන්නේ අහපව් අපි අර කලින් ගියා වගේම මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා Chrome එකයි Blood Strike game එකයි අහපව් ක්ලෝන් කරගෙන ඊට පස්සේ ඒකේ Chrome එකට ගිහිල්ලා link එක Chrome එකට දාලා ඒක search දීලා ඊට පස්සේ එතනින් අහපව් Blood Strike website එකට ගිහිල්ලා අහපව් launching game ගිහිල්ලා අහපව් game එකට ගිහිල්ලා AMB ගන්න අහපව් ඩවුන්ලෝඩ් කරලා ඒකේ level 3ට යනකම් ගහුවාම තමයි අහපව් දෙවෙනි rewards එක claim වෙන්නේ. ඊට පස්සේ අහපව් අර තියෙන game එකෙන් අයින් වෙලා clone master app එකනොත් අයින් වෙලා අහපව් මේ විදිහටම settings වලට ඇවිල්ලා apps වලට ඇවිල්ලා මේ clone master කියන app එක තෝරගෙන storage ඇවිල්ලා ඒ data ටික අහපව් clear කරන්න. ඊට පස්සේ ඕක ওই විදිහටම ඔය කරා වගේම අහපව් 5 පාරක් ඕක එක දිගට කරාම අපේ rewards ඔක්කොම ටික අපිට claim කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.